Hello, welcome to back to my YouTube channel. ඉතින් ඔයාලා මගේ YouTube channel එකත් එක්ක සාදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද මම ගෙනාපු vlog එක තමයි කොහොමද ඔයාලට time table එක හදාගන්නේ කියලා. ඉතින් මම මේ අරගෙන තියෙන දේවල් ටික ඔයාලා ළඟ තියාගන්න. පෑන් පැන්සල්, highlighters, හඳුරෝලක් වගේ දේවල් තියාගන්න. A4 sheet එකක් නැත්නම් මේ වගේ කොලයක් ගන්නත් පුළුවන්. මම මේක හදන්නේ කණ්ඩායම් දෙකකට ගැලපෙන්න. ඒ කියන්නේ එක කණ්ඩායමක් ඉන්නවා ඉස්කෝලේ යන්න, තව කණ්ඩායමක් ඉන්නවා ඉස්කෝලේ යන්නේ නැති. එතකොට ඒ කණ්ඩායම් දෙකට ගැලපෙන්න තමයි මම මේක හදන්නේ. ගොඩක් එපා වෙනවා ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ වගේ වැඩ කරන්න, ඉස්කෝලේ යනකොට වැඩ කරන්න. ඉස්කෝලේ යන්නේ නැති කෙනෙක්ට නම් මේ මම දාන කාලය පොඩ්ඩක් වැඩි කරලා පාඩම් වැඩ කරන්න පුළුවන්. උදේට වගේම රැටත් වැඩි කරලා කරන්න පුළුවන්. මම ඇත්තටම කිව්වොත් මම ඉස්කෝලේ ගියේ නැහැ ඒ දවස්වල. එතකොට මම ඉස්කෝලේ ගියේ නැති නිසා මම කරන්නේ අර මේ ටයිම් ටේබල් එකම අරගෙන ඒක වැඩි කරනවා කාලය. පාඩම් කරන කාලය වැඩි කරලා රැට පාඩම් කරන කාලය වැඩි කරලා වැඩ ටික කරනවා. ඒ නිසා තමයි මම මේක දෙගොල්ලටම ගැලපෙන විදිහට හදන්න හිතුවේ. තව දෙයක් තමයි මම මේ ටයිම් ටේබල් එක හදන්නේ මම කරන විෂයන් වලට අනුකූලව තමයි මම මේ ටයිම් ටේබල් එක හදන්නේ. ඔයාලා කරන විෂයන් තියෙනවනේ, ඒක තෝරගන්න තියෙන විෂයන්, අන්න ඒ විෂයන් ටික දාලා මේක හදාගන්න. තව දෙයක් තමයි මම මේකට එක විෂය තමයි ගන්නෙ. මොකද ගොඩක් මාන්සි වෙනකොටත් අපිට පාඩම් කරන දේවල් මතක තියාගන්න බැරි වෙනවනේ. ඒ නිසා ලේසි වෙන්න තමයි ඔයාලට මම මේ ටයිම් ටේබල් එක මේ විදිහට කරලා බලන්න කියලා මම කියන්නේ. ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලා කරනවද නැද්ද බලලා ඒ ටයිම් ටේබල් එක ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ කොලේ කොටස් 4කට බෙදා ගන්නවා. එකක් සබ්ජෙක්ට්, අනිත් එක දවස දානවා, ඩේ එක දානවා. ඊට පස්සේ මෝර්නින් සහ නයිට් කියලා තමයි මම මේකට උදේ සහ රෑ කියන එක එකතු කරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම මම ටයිම් ටේබල් එක ලියලා සබ්ජෙක්ට් ටික ලියා ගන්නවා. ඉතින් සබ්ජෙක්ට් එකයි සතියේ දවසුයි එතකොට තව උදේවරුවයි රෑවරුවයි කියලා ලියාගෙන දැන් මම සබ්ජෙක්ට් ටික ලියා ගන්නවා. ඒ කියන්නේ විෂයන් 9ම මම ලියා ගන්නවා. දැන් එක විදියකට යටින් යටට තමයි ඒක ටික ලියාගන්නේ. හරි, දැන් ඉතින් සබ්ජෙක්ට් 9ම මම ලියාගත්තා. ඊට පස්සේ මම දවස් ටික ලියා ගන්නවා, සතියේ දවස් ටික. අනිවාර්යයෙන්ම ඔයාලා මේක ලියනකොට ටිකක් ඉඩ අරගෙන ලියන්න. ඊට නැතුව ලියා ගන්න එපා. එතකොට මේක ගොඩේ වගේ වෙනවනේ. මම මේක ඔයාලට ඉතින් පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදිහට පොඩි කොටසක් ගත්තේ. හරි, මම දැන් ඒ කොටස ඉවරයි. දැන් මට තියෙන්නේ අර උදේ වරුවේ මම කීයේ ඉඳන් කීය වෙනකන්ද පාඩම් කරන්න දාගන්නේ කියලා. මම දාගන්නේ 4 ඉඳන් 5 මාර වෙනකන්. මේක ඉස්කෝලේ යන ළමයෙක්ට මේ ටයිම් එක ගැලපෙයි කියලා මම හිතනවා. යන්න නැති කෙනෙක්ට නම් ඉතින් මේ වෙලාවත් දාගෙන තව වෙලා වැඩි කරලා පාඩම් කරගන්න පුළුවන්.
ඉතින් මම රෑට පාඩම් කරන වෙලාව ගත්තේ 7:00මාරත් 12:00මාරත් වගේ. මොකද මේ වෙලාව ගත්තේ නිදා ගන්න වෙලාව නෑ ඔලෙවල් කියද්දි. ඉතින් දැන් මම මැත්ස් තමයි ගත්තේ. උදේ වරුවේ පාඩම් කරන්න. ඒ කියන්නේ ගණන් හදන්න. ඊට පස්සේ අර කියපු ටයිම් එකටම 4 සහ 5. ඊට පස්සේ රෑ වරුවේ පාස් පේපර්. ඊට පස්සේ සයන්ස් ගත්තා මම. ඒ කියන්නේ අඟහරුවාදා කියන දවසේ සයන්ස්. ඊට පස්සේ රෑ වරුවේ මම පාස්ට් පේපර් සහ ෂෝට් නෝට් හදන්න තමයි ඔයාලට කියන්නේ. මම ওই විදිහට තමයි හැදුවේ. ඊට පස්සේ බදාදා සිංහල. ඊට පස්සේ උදේ වරුවේ සිංහල පාඩම් කරලා රෑ වරුවේ පාස්ට් පේපර් රයිටින් පැත්ත යන්නේ. කියන්නේ සාරාංශකරණය, එතකොට රචනා, විචාර, අන්න ඒ වගේ දේවල් ලියලා පුරුදු වෙන්න. ඊට පස්සේ බ්‍රහස්පතින්දා මම තෝරගත්තේ හිස්ට්‍රි. හිස්ට්‍රි වලදී උදේ වරුවේ ටිකක් අර 4 ඉඳන් 5:00මාර වෙනකන් පොඩි කොටස් තමන්ට ඕන කරන කොටස් තියෙනනේ කොටස් පාඩම් කරගන්න. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගෙදර ඇවිල්ලා රෑ වරුවේ රිවිෂන් එකක් වගේ තමයි ඉතින් මේ ඔක්කොම කරන්න කියන්නේ රෑට. එතකොට ඉතින් පාස් පේපර් කරගන්න පුළුවන් රෑ වරුවේ හිස්ට්‍රි වල සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ මම සිකුරාදා ජියෝග්‍රෆි තමයි ගත්තේ. ඒකෙදී උදේ වරුවේ එක පොඩ්ඩක් පාඩම් කරලා රෑ වරුවේදී පාස් පේපර් සම්පූර්ණයෙන්ම මාකින් පැත්තේ ඒවා කරගන්න. මොකද ඒවා ගොඩක් ඕන වෙනවා කියන්නේ විශේෂයෙන්ම O level කරනකොට ඕන වෙන්නේ ඔය මැප් මාක් කරන එක ගොඩක් වැදගත්. අපි හිතන තරම් පේපර් එක ලේසි වෙන්නේ නැහැ. එතකොට ඉතින් මම ඒක තමයි සිකුරාදා දවසට දාගන්නේ. එතකොට සෙන්සුරාදාදී අපි සාමාන්‍ය ක්ලාසස් යනවා. මම නම් O level වලට සහ A level වලට දැන් යන්නේ ඔන්ලයින් ක්ලාසස් තමයි. හැබැයි සමහර ළමයි ෆිසිකල් ක්ලාස් යනවා. හැබැයි ඔයාලට පුළුවන් ක්ලාස් එකේදී ගිහිල්ලා ඇවිල්ලා ආයෙ පාඩම් කරන්න. හෝම් සයන්ස් මම තෝරගත්තා. ඊට පස්සේ සෙන්සුරාදා දවසේ හරිද? ඊට බුද්දිසම් තෝරගත්තා. කොහොම හරි රෑ වරුවේ ඔන්න ඔය විෂයන් දෙකම මම සෙන්සුරාදාට දාගෙන තියෙනවා. ඊට පස්සේ පාස් පේපර් ටික කරලා ඉවර කරගන්න පුළුවන්. මහන්සි තමයි ඒත් කරන්න දෙයක් නෑ. ජීවිතේ දිනන්න නම් මහන්සි වෙන්නම සිද්ධ වෙනවා. ඊට පස්සේ මම ඉරිදා දවසේ නැටුම් ඒ කියන්නේ ඩාන්ස් පැත්තේ තමයි මම ගියේ. කොහොම හරි ඒ කාණ්ඩේ තමයි මම තෝරගත්තෙත්. ඊට පස්සේ එදා දවසේ මම ඉරිදා පාඩම් කරලා රෑ වරුවේ පාස් පේපරුත් මම කරා. ඒ විතරක් නෙමෙයි තව ප්‍රැක්ටිකල් කියන්නේ අපිට දැන් නටන්න වෙනවනේ. එතකොට ඉතින් කොහොමත් ඒවා පුරුදු වෙන්න ඕනේ. මං ඒ දේවලුත් කරා. හොඳට මතක තියාගන්න උදේ වරුවේ වැඩ කරනවා නම් 4:00මාර 5:00මාර නැත්නම් 4:05මාර මම ගත්තේ. ඒ වසර රෑ වරුව 7:00මාර ඉඳන් 12:00මාර වෙනකන් පාඩම් කරන්න වෙනවා. මහන්සි කියලා බෑ. ඔයාලට මහන්සි නම් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙලා එහෙම වැඩ ටික කරගෙන යන්න. කම්මැලි වෙන්න එපා. කරන්න දෙයක් නෑ. මම රෑ 2-3 වෙනකන් ඇහැරලා ඉඳියා. ඉතින් ඔයාලටත් ඒ දේ කරන්න පුළුවන් වෙන්න ඕනි. මොකද රිසල්ට් එක නැතුනොත් අපිට මුකුත් කරගන්න බෑනේ. අද කාලේ අධ්‍යාපනය බලනවා හැම දෙයකම. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ විදියට හරි කමක් නෑ වැඩේ කරගෙන යන්න. ඒකමාරට ඉස්කෝලේ අරිනවනේ. එතකොට ඔයාලට පුළුවන් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මේ ටික කරගන්න කලින්ම. රෑ වෙනකන් ඉන්න ඕනෙත් නැහැ. ඉස්කෝලේ ඇරිලා එන වෙලාවක් තියෙනවනේ. ඊට පස්සේ නාලා කරලා පොඩ්ඩක් විවේකයෙන් චුට්ටි වෙලාවක් පැයක් වගේ ඉඳලා
මේක කලින්ම කරලා ඉවර කරගන්නත් පුළුවන්. එතකොට ඔයාට පුළුවන් රෑ 10 11 වගේ වෙනකොටත් ඉවර කරගන්න. ඉතින් ටයිම් ටේබල් එක බලන්න පහසුවට මම ඒක පාට කරගත්තා පාට පැන්සල් වලින් පොඩි පොඩි තීරු කොටස්. එතකොට අර ටිකක් ඇහැට ප්‍රිය ගතියක් තියෙනවනේ. එතකොට එදා දවසේ වැඩේ එදා දවසේම ලස්සනට ඉවර කරගන්න පුළුවන්. Tamanට අවංක වෙලා කාලසටහනකට අනුව වැඩ ටික කරගෙන යන්න. ඉතින් අවසානයේ වෙනකම් වීඩියෝ එක බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න